රංගන නර්තන සත්සරණං වන සුරම්‍ය සැන්දවයි කිත් සරණං වන සුමදුර වින්දන මුතු කැට වරුසාවයි මුතු කැට වරුසාවයි හෙළදු පුතුනගේ කලාරු සිරියෙන් නිමෙවුම් සිත්මල් ඔප කළ ඒ රස දැහැනයි මුතු කැට වරුසාවයි මුතු කැට වරුසාවයි सरसवि अभिमन दिलेन सबा तुल पितुम लबन मोहताई मंगल उदानयाई मंगल उदानयाई मुतु कट पिपी दिलेन दवसई මුතු සිනා පිරණ විසිරේ මුතු සිනා පිරණ විසිරේ රංගන නර්තන සත්සරණං වන සුරම්‍ය සැන්දවයි කිත් සරණං වන සුමදුර වින්දන මුතු කැට වරුසාවයි මුතු කැට වරුසාවයි සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම සඳහා ගෞරවයෙන් ආරාධනා කරනවා පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ විහාරාධිපති ඔස්ට්‍රේලියාවේ අමරපුර නිකායේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බේරුවල ශ්‍රී සෝභිත නාහිමිපාණන් වහන්සේට බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා පර්ත් කොන්සල්තුමන් වන රොෂ් චලක්කේ මැතිතුමාට මුතුකැටවැස්ස ප්‍රසංගයේ සම්පත්දායකයින් ලෙස සහභාගී වන දේශමාන්‍ය විශාරද සමන්ත පෙරේරා මහතාට කලාකීර්ති ආචාර්ය රවිබන්දු විද්‍යාපති මහතාට නෘත්‍ය මාතා සමන්ති විද්‍යාපති මහත්මියට විශාරද යශාරු පෙරේරාට විශාරද නිරුපදි පෙරේරාට පර්ත් සිංහල පාසලේ ගරු සභාපති සේනකද සිල්වා මහතාට ලේකම් ගයනි බණ්ඩාර මහත්මියට භාණ්ඩාගාරික පවිත්‍ර වීරසිංහ මහත්මිය ගොඩක් වෙලාවට අපි සම්ප්‍රදාය ගැන කතා කරනවා. නමුත් අපි හැමෝම හිතන්නේ සම්ප්‍රදාය කියන්නේ අතීතයට අයිති දෙයක් කියලා. නමුත් සම්ප්‍රදාය ප්‍රවාහයක් විය යුතුයි. එය වර්තමාන සමාජයට නූතනත්වයට ගැලපිය යුතුයි. ඒ තමයි මුතුකැටවැස්ස 5 වෙනි ප්‍රසංගයේ තේමාව. සම්ප්‍රදායෙන් නූතනත්වයට. අපි යමු අපේ මුල් හොයාගෙන. මුල් හොයාගත්තම හරි ලේසි ගහක් වගේ අතු දාලා ඉහළට එසවෙන්න. එහෙම එසවෙන්න ගසකට පොහොර ජලය ඕන වගේ මේ වේදිකාවට ඕන ඔබේ අත්පොරසන්නාදය. මේ මුතුකැටවැස්සේ 5 වෙනි තේමාව. අහස්තලේ
වහිනවැස්ස අම්මා නිල් දෙරනේ තුරුලිය මත මල් සම්පත අම්මා තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා සිය දහසක් නෙකලෝදා එළිය කරන අම්මා සොලොස් කලා පිරිපුර හඳ එළිය කරන අම්මා මිහි මඩලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා අහස් තලෙන් අරු කතරට වහින වසන්ස අම්මා නිල් දෙරනේ තුරුලිය මත මල් සම්පත අම්මා තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා මතකයේ සුරින් සිහියට ගන්නට නිතරම වෙහෙසුනෙමි මට පමණක්ගේ පින නැත්තේ නිරතුරු එළපුනෙමි අම්මා අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමි ඡායාවක් ඇත ඒ ඔබ බව දනිමි ඉස්සර දවසක උදෑසනක ඔබ මානලවන් ඇති මා හඬනා විට දුක ඉපදී මට වේකිරි දෙන්න ඇති මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද ඌසිප ගන්න ඇති ඔබ යන විට මා කැටුව යන්න නම් අමතක වෙන්න ඇති අම්මා අම්මා යයි කීමට කෙනෙක් නොමැත සොයමි පැහැදිලි නැති එක ඡායාවක් නැත ඒ ඔබ බව පැහැදිලි නැති එක ඡායාවක් නැත ඒ ඔබ බව දනිමි අතපය
කය පැඩිවී වැඩි හිටි වූමා ඔබ සෙවනේ අම්මේ පුරා කුහුඹුවෙකි සියරස්දහරේ මතු මතුදා අම්මේ මා ඔබ ළඟ අම්මේ උකුණකනාවත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ උකුලට නාත් එදා වගේ මා පොඩි පුතු අම්මේ යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ළඟ අම්මේ මා ඔබ ළඟ අම්මේ මා ඔබ ළඟ අම්මේ මා ඔබ ළඟ අම්මේ අපේ බෞද්ධ සාහිත්‍යයේ කියවන විදිහට බුදුවරු පසේ බුදුවරු පෙන් පහස නිවා ගන්නට අනෝතත්ත විල වෙත පියමන් කළා. නමුත් අද අපි මේ මුතුකැට වැස්ස පස්වන දිගහැරුමෙන් ඉදිරිපත් කරන අංගය ඊට වඩා තරමක් වෙනස්. නමුත් ශ්‍රී ලාංකේය අප කවුරුත් හොඳින් දන්න ඊටාම ජනප්‍රිය ස්වභාවිත ගීතයක්. අපිට යන්න සිද්ධ වෙන්නේ ටිකක් ඈතට. ඒ තමයි හිමාලයේ තියෙන කාලාගිරි පර්වතයට. කාලාගිරි පර්වතයේ තියෙන තැන තමයි අනවතප්ත විල තියෙන්නේ. ඉතින් අනවතප්ත විල කිව්වහම ඔබට ජාතක සාහිත්‍ය මතක් වෙනවා වෙන්නට පුළුවන්. ඔයා කියවන්නට පුළුවන්. ඒ වගේම එරන්දතිය ගැන. ඒ වගේම විදුලි පඬිතුමා ගැන. මේ නාලුව ගැන. මේ බොහොම ලස්සන කල්පනාම වෙන තැනක්. අපි පමා නොකර යමු. අත්පොළ සංප්‍රසාදයේ දිගේ ඒ ගමන හොයාගෙන. අනෝතත්ත විල නෙළුම නෙලාලා පීරාවර ලස මල් කවසාලා නාගලොවින් දැස නාලිය ගමනින් වරංගන පිරිවරිනා එරන්දතිය එනවා සිතක උපන්දොල සංසිඳුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා එරන්දතිය එනවා ගමනින් කෝල හැඟුම් හල කාලකිරෙන් සිතුවිලි සේනාගෙන කොමල ගමනින් කෝල හැඟුම් හල කාලකිරෙන් සිතුවිලි සේනාගෙන වරංගන පිරිවරිනා එනවා අනෝතත්ත විල නෙළුම නෙලාලා පීරාවර ලස මල් කවසාලා නාගලොවින් දැස නාලිය ගමනින් වරංගන
පිරිවරිනා එරංග කියනවා සිතක උපන්දුල සංසිඳුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා ඉරන්දතිය එනවා නලලත කුංකුම තිලක තියාලා නීල වර්ණයෙන් කැලුම් නෙලාලා නලලත කුංකුම තිලක තියාලා නීල වර්ණයෙන් කැලුම් නෙලාලා පාද කිකිනි සොලවා නිරන්දතිය එනවා අනෝතත්ත විල නෙළුම නෙලාලා පීරාවර ලස මල් ගවසාලා නාගලොවින් බැස නාලිය ගමනින් වරංගන පිරිවරිනා එරංගතිය එනවා සිතක උපන්දොල සංසිඳුවාලා මතක සිනාවෙන් මුව සරසාලා ඉරට මුවාවෙන් සඳට මුවාවෙන් සිතට තුරුළු වෙනවා ඉරන්දතිය එනවා වරංගන පිරිවරිනා ඉරන්දතිය එනවා වරංගන පිරිවරිනා Poi è dato lo buono,
අරුමකම් තියෙන තවත් අපූර්වතම නර්තන අංගයක් හොයාගෙන අපිට පුළුවන් මේ නර්තන අංගයෙන් උඩ රටට පහත රටට සහ සබරගමුවට එක මොහොතකින් ගමන් කරන්න. ඔව් මේ උඩරට පහතරට සබරගමු නර්තන සුසංයෝගය ඉදිරිපත් කරන්නට අද එකතු වෙන්නේ පර්ත් සිංහල පාසලේ කලෙලි දැක්ම සම්පූර්ණ කරපු දියණියන්ගෙන් පිරිසක්. සම්මා